නේද? හරි. good. අපි දැන් අද ෆ්‍රී සෙෂන් එක පටන් ගන්න. ඔයාලට බලන්න ඕනේ නැතිනේ කොහමද මගේ YouTube එකේ තියෙන සෙෂන්ස් එහෙම මොන හරි ඔයාලා බැලුවද? යා? okay. good. okay. ඒවා බලලාද නැත්නම් කවුරු හරි ඔයාලට කියලාද ක්ලාස් එක ගැන? එහෙම නෑනේ. නිකන් ඔයාලා මොන හරි කොහෙද දැකලාද ජොයින් උනේ? මගේ හස්බන්ඩ් කරනවා A1 එක. okay. ඒවන්න එකේ ඉන්නේ. කවුද එයා? රජින්ද්‍ර. okay. රජේන්ද්‍ර. හරි. okay good. හරි. අපි බලමු දැන් මං මං ඔයාලට කරන්න තෝරගත්තේ කොනෙක්ටෝ එකක්. හරිද? මං එක්ස්ප්ලেইন කරොත් එහෙම කොනෙක්ටෝ තාම දන්නේ නැහැනේ. ඒවන් වල කොනෙක්ටෝර නැහැනේ. කොනෙක්ටෝ එකක් දැන් අපි ඒවන් වල ඉගෙන ගත්ත පොඩි සිම්පල් සෙන්ටෙන්සස් ලියන්නනේ නේද? අපි ඒවන් වලදී සිම්පල් ඕනනම් වැඩිම කළා ඉගෙන ගත්තේ උන් දෙක දාන්නයි ආබ එක දාන්නයි ඕඩ එක දාන්නයි විතරයි වාක්‍ය දෙකක් එකතු කරන්න. හැබැයි A2 වලදී තියෙන ඊට වැඩිය ස්ටෙප් එකක් ඉස්සරහට ගිහිල්ලා ඒ කියන්නේ ගොඩක් සෙන්ටෙන්සස් කනෙක්ට් කරන ඒවා තියෙනවා. හරිද? එතකොට අර අපි දැන් සෙන්ටෙන්ස් එකක් කතා ටිකක් ඒකෙදි තියෙන්නේ ගොඩක් වෙලාවට මෙහෙමයි. සෙන්ටෙන්සස් දෙකක් කනෙක්ට් කරනවා. එතකොට එක්සෑම් එකේදී පවා අපි ඔයාලට එක්ස්ට්‍රා ලකුණු දෙනවා රයිටින් වලදී සහ ස්පීකින් වලදී ඒ වචන පාවිච්චි කරනකොට. එක්සැම්පල් එකක් විදිහට මම අද ලෙඩ වෙලා නිසා මම වැඩට යන්නේ නැහැ. නෝ මම ඒ වගේ දැන් අපි ඒවන් වල ඉගෙන ගත්තේ මම ලෙඩ වෙලා මම වැඩට යන්නේ. ඒ වගේ පොඩි දේවල්නේ. දැන් මේකදී අපි ඒක කනෙක්ට් කරා. A2 එකේ ගොඩක් තියෙනවා ඒ වගේ වචන. නෝ මේ ඒ වගේ කොනෙක්ටෝර් අපි මම අද ඔයාලට සිලෙක්ට් කරගත්තේ එයින් එක කොනෙක්ටෝ එක. යා good. ඒ කොනෙක්ටෝ එක තමයි වේන් කියන එක. හැබැයි මම ක්ලාස් එක දැන් ඒක පටන් අරගෙන අපි ලෙසන් එකට යන්න කලින් ඔයාලට මොන හරි මගෙන් අහන්න දේවල් තියෙනවද? ක්ලාස් එක සම්බන්ධව හෝ එහෙමත් නැත්නම් වෙන මොන හරි දෙයක් ගැන අහන්න දේවල් තියෙනවද? හ්ම්? නෝ. මට අහන්න පුළුවන්ද දැන් සනුජා ඉන්නවා කිව්වා. ඔව් මදු මොන හරි යන්න ගියා. මිස් ක්ලාස් එක තියෙන දවස කොහොමද සැටර්ඩේ. දවස් මේ අද සැටර්ඩේ දවසේ විතරද මිස්? සැටර්ඩේ විතරයි තියෙන්නේ. ඔයාලට මම ආහා. ඔයාලට පෙන්නන්නම් අපේ වෙබ්සයිට් එකේ එහෙම. වෙබ්සයිට් එකක් තියෙනවා. වෙබ්සයිට් එකට රෙකෝඩින්ග්ස් මම අප්ලෝඩ් කරනවා. නේද? සනුජ දන්නවා ඇති දැන් හස්බන්ඩ් බලනවා නම් මේ එයා හො ගාලා දාගෙන රෙකෝඩින්ග්ස් බලනවා ඇති. හැමදා. ඒ කියන්නේ සතියකට ඒ වන් එකේ ගොඩක් රෙකෝඩින්ග්ස් තියෙනවා. ඒ ටු එකට එච්චරම නෑ බට් තියෙනවා. සතියකට රෙකෝඩින්ග්ස් 3ක් විතර තියෙනවා. සමහර රෙකෝඩින් ඉතින් බලන්න පැයක් දෙකක් විතර යනවා. මේ ඒක ඔයාලා මෙහෙමයි. මම ඔයාලට දැන් වෙබ්සයිට් එක පෙන්නන්නම් තව චුට්ටකින්. වෙබ්සයිට් එකට රෙකෝඩින් අප්ලෝඩ් කරාට පස්සේ ඔයාලා වෙබ්සයිට් එක ලොග් වෙලා ඒකට ඔයාලගේ account එකක් හදාගෙන එහෙම තමයි එන්නේ. ඊට පස්සේ ඔයාලට මම අප්ලෝඩ් කරලා කෝඩිනේටර් මෙසේජ් එකක් දානවා. මෙහෙමයි වෙබ්සයිට් එකේ රෙකෝඩින්ග්ස් තියෙනවා. ඒව බලලා ඔයාලා ඊළඟ දවසේ ක්ලාස් එකට එනවා. හරිද? එහෙම ක්ලාස් එකට ආවට පස්සේ ඔයාලට පුළුවන් එක්සැම්පල් එකක් විදිහට මෙන්න මේ විදිහට අපේ වෙබ්සයිට් එක තියෙන්නේ. හරිද? ඔයාලට පේනව නේද? යා ලොගින් වෙලා තියෙන්නේ චුට්ටක් එන්න. වෙබ්සයිට් එකට ගියාට පස්සේ එක එක ක්ලාසස් තියෙනවා මගේ. එක්සැම්පල් එකක් විදිහට ඔයාලට පේන්නේ මීට චුට්ටක් වෙනස් විදිහට ඔයාලට ඔයාලගේ ක්ලාස් එක විතරයි පේන්නේ. හරි? මම දැන් ගියාම මේ මගේ A2 දැන් මේ අද එකට A2 එක අපි A2 ජූන් නෙමෙයි මගේ අන්තිමට ගියපු A2 ජනවරි එකට ගියොත් එහෙම හරිද මෙන්න මේ විදිහට තියෙනවා මේ පේනවද ෆස්ට් වීක් එකේ තියෙනවා මෙන්න මේ විදිහට රෙකෝඩින් ලෙසන්ස් මේ වගේ ඒවා දාලා මේ while පේනවද මේ විදිහට රෙකෝඩින්ග්ස් දාලා තියෙනවා. ඔයාලා ඒවා බලලා ක්ලාස් එකට එන්න ඕනේ. හරිද? පේනවනේ? ඊට පස්සේ අපි ක්ලාස් එකේදී කරන්නේ මේ රෙකෝඩින්ග්ස් වල ඉගෙන ගනිපුවා. එතකොට ඔයාලා ක්ලාස් එකට එන්නේ නෝට් එක ලියලා නෝට් එක කම්ප්ලීට් කළා. ඒක මොකද්ද කියලා අයිඩියා එකක් අරගෙන ග්‍රෑමර් එක කොහොමද යූස් කරන්නේ ඒ වගේ අයිඩියා එකක් අරගෙන. අපි ක්ලාස් එකේදී කරන්නේ ග්‍රෑමර් එක ප්‍රැක්ටිස් කරන එක. හරිද? ඒ විදිහට තමයි ක්ලාස් එක කරන්නේ. ඕකේ හැමදාම සැටර්ඩේ රෑ 9ට තමයි තියෙන්නේ ක්ලාස් එක.
සැටර්ඩේ 9 ඉඳලා ඉතින් රෑ 12 විතර වෙනකන් ක්ලාස් එක තියෙනවා. හරිද? ඉතින් සතිය දවස්වලත් ඔයාලා බිසි ලෙසන්ස් එක මොකද රෙකෝඩින්ග්ස් බලලා ඒ ටික කරන්න ඕන නිසා. ඒ විදිහට යන්නේ. තව මොන හරි ප්‍රශ්න තියෙනවද? හ්ම්? දැනගන්න දේවල් ඉනෝකා තිලිනී ඔයාලට මොන හරි දැනගන්න දේවල් තියෙනවා නම් අහන්න. හ්ම්? මම මං ගැන කිව්වොත් මමත් ඉන්නේ ජර්මනි වල කසල් වල. මම මමත් ජර්මන් ටීචර් කෙනෙක් විදිහට වැඩ කරනවා කසල් යුනිවර්සිටි එකේ. ෆොල්ක්ස් හොක්ෂූල කියලා ජර්මනියේ තියෙනවා. ජර්මන් ඉගෙන ගන්න ලැන්ග්වේජ් ගොඩක් ඉගෙන ගන්න ලැන්ග්වේජ් වලට එක එක කෝසස් තියෙන තැනක්. ඒක තමයි මම දෙකේ තමයි වැඩ කරන්නේ. හරිද? OLS එකේ තව වැඩ කරනවා ඔන්ලයින්. යා ඒ ටික තමයි මං ගැන කියන්න තියෙන්නේ. ඊට පස්සේ ක්ලාස් එක සැටර්ඩේ තියෙන්නේ. සැටර්ඩේ අපිට හැමදාම ආයාතිලිනේ. යා අඳුරන කෙනෙක් කවුද බැලුවා. සැටර්ඩේ ක්ලාස් එක තියෙන්නේ මේ 9ට තියෙන්නේ 9 ඉඳලා 12 වෙනකම්. ඕකේ. good. වෙබ්සයිට් එකට ඔයාලා ලොග් වෙන්න ඕනි. ඔයාලගේ WhatsApp group එකක් අපි හදනවා. ඔයාලා ක්ලාස් එකට එනවා කියලා කිව්වට පස්සේ WhatsApp group එකේ තමයි අපි ඔක්කොම කමියුනිකේට් කරන්නේ. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න පුළුවන්. යා ඒ විදිහට තමයි අපි කමියුනිකේට් කරන්නේ. මේ කෝස් එක මාස දෙකක් යනවා. ක්ලාස් එකට දවස් දෙකක් ඇබ්සන්ට් වෙන්න පුළුවන්. ඒ ඇබ්සන්ට් වෙන මොකද මම එහෙම කියන්නේ නැත්තම් ජර්මන් ඔයාලා තනියෙන් ඉගෙනගෙන රෙකෝඩින්ග්ස් විතරක් බලලා වෙන්නේ නැහැ වැඩේ. කියන්නේ වැඩේ වෙන්නේ නැහැ කියන්නේ එතකොට ඒක බෑ මගෙත් එක ක්ලාස් එකේ ඉන්නකොට මම දන්නවා එතකොට ළමයා ගැන හරියට නේද අනිවාර්යෙන් ඒ වගේම කැමරා එකත් ඔන් කරගෙන ඉන්න ඕනේ මම කෑ ගහනවා බනිනවා නැත්තම් මොකද හේතුව මම දන්නවනේ ඉතින් මමත් ක්ලාස් එකට ලොග් වුණාම පොඩ්ඩක් මමත් ඔන්ලයින් ඉන්න වෙලාවට ෆෝන් එක පොඩ්ඩක් ඇල්ලුවොත් දිගටම අපි ඉන්නවනේ නේද ඒක නිසා ඕකේ තව මොනවා හරි අහන්න තියනවාද මම ක්ලාස් එක පටන් ගන්න කලින් නෑනේ හරි ඕකේ මම අද ඔයාලට තෝරගත්තේ කොනෙක්ටෝ එකක් යා කොනෙක්ටෝ තමයි සෝරි මැඩම් මට දැනගන්න පුළුවන්ද දැන් ආස්වයි මෙහෙම ක්ලාස් එක කළා මේ විදිහටම බේඅයින්ස් කන්ටිනියු කරන්න පුළුවන්ද? පුළුවන් පුළුවන් පුළුවන්. මම හැමෝටම සජෙස්ට් කරනවා ආයන්ස් වලදී ආස්5 වලදී එක්සෑම් එක කරන්න ඕනම නෑ කියලා හැබැයි ජර්මනි එන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක්ට නම් B1 එක ඕනි නේද දැන් B1 එක ඕනනේ ඒකත් ඩිපෙන්ඩ් වෙනවා තමන් මොකකටද එන්නේ කියන එක මත ඒකත් ඩිපෙන්ඩ් වෙනවා හරිද යා ඒක නිසා මට හිතෙනවා දැන් මදු කියවනේ මදු ඉන්නේ කොහරි ඩුබායි ඩුබායි වල ඩුබායි නර්සින් මොන හරි දවා කරන්නේ නෑ මිස් මං ඉන්නේ නම් දැන්ට කැෂියර් ඉන්නේ. ඕකේ ඔයා ජර්මන් ඉගෙනගෙන මොන හරි වලට එන්න වොකේෂනල් මිස් මට තව දැනගන්න ඕකේෂනල් ට්‍රේනින් වලට එකකට දාන්න තමා. හැබැයි මගේ ඒජ් එක මේ අවුරුද්දේ ඔගස්ට් වලට 35 වෙනවා. එතකොට මොකක් හරි ඒජ් ලිමිට් ප්‍රශ්නයක් තියනවද මිස් මට කන්ෆර්ම් කරන්න. මෙහෙමයි මම දන්න වැඩිම ඒජ් එක තියෙන කෙනාට වීසා හම්බුනේ 39 කෙනෙක්ටත් වීසා හම්බුණා වොකේෂනල් ට්‍රේනින් එන්න. ඕකේ? මිස්ගේ ක්ලාස් වල ළමයිටද? නෑ මම දන්න මේ ආ මගේ ඉස්සර ඉගෙන ගනිපු ළමයෙක්ට මම ලංකාවේ ඉන්නකොට එයා ඉගෙනගෙන තියෙනවා ඊට පස්සේ එයා ලංකාවේ ටූරිසම් ෆීල්ඩ් එකේ වැඩ කර කර ඉඳලා පස්සේ එයාට ඇති කියලා හිතලා එහෙම තමයි ආවේ. එයාට හැබැයි 39 බට් එයාට වීසා ඕකේ වෙලා ආවා. හරිද? ඒක නිසා ඔයා දැන් ඩුබායි වල ඉන්නවනම් ওই පැත්තෙන් ඉඳලානේ ඇප්ලයි කරන්නේ. එතකොට ලොකු ඉෂුව එකක් ඔව් වෙන්නේ නැහැ. ඕකේ ඔව් ලංකාවේ තමයි ගොඩක් නීති තියෙන්නේ. යා ඔව් ඉක්මනට ඇප්ලයි කරන්න ඕන මදු ඉක්මනට කරගන්න ඕනේ. හරිද 35 නේ that's okay. එතකොට ඉක්මනට ඇප්ලයි කරගෙන මොන හරි මන් දන්නේ නැහැ ඇප්ලයි කරන්න ඉන්න මොනාටද කියලා කරන එකක් ඉක්මනට කරන්න ඕනේ. හා thank ඕකේ good. හරි. අපි බලමු neben setze mit wen. wen එක wen කියන්නේ හරිද අපි ඒවන් වල ඉගෙනගෙන තියෙනවා WANN 1 කියලා. 1 කියන්නේ මොකක්ද? 1 stehen Sie auf.
wann essen Sie? Wann gehen Sie in die Schule? ම්? when when කවදටද කීයටද කියන එක නේද? ඉංග්‍රීසි වලින් කිව්වොත් when. හැබැයි ජර්මන් වලින් wann. මේ අද ඉගෙන ගන්න අපි wen. මම මේ කියනකොට ඔයාලට ඇහෙනවද? wen. චුට්ටක් ඇදෙනවා ඇහෙනවද? wen. අපි අර ඉස්සෙල්ලා ඒ වන් වල ඉගෙන ගත්තිපු වන් එකේ අකුර මැදට තිබ්බේ W-A-N-N. Aber hier wen. Ja? මේකට මීනින්ග්ස් කිහිපයක් තියෙනවා. but මේක මෙන්න මේ ටොපික් එක ලියා ගන්න අපි ලෙසන් එක පටන් ගන්න කලින් බෑ. madam Yeah. අපිට මේකේ දැන් ග්‍රැමර් කියලා පොත් වෙනම ගන්න ඕනද කොහොමද ඒක බෙදා ගන්න දැනට මම ලියා ගන්නම්. ඔයා දැනට ලියා ගන්න. එහෙම බදු වෙන වෙනම ඕනේ නැහැ. ඔයා එකම පොතේ නෝට් එක ලියාගෙන යන්න. හැබැයි පොත ටිකක් ලොකු එකක් ඕන වෙනවා. හරිද? ආ ඒක එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම ග්‍රැමර් ඒ කියන්නේ ග්‍රැමර් වෙනම වොකැබුලරි කියලා වෙනම පොත් දෙකක් එහෙම වොකැබුලරි ලියන්න වලට ඔයා වෙනම එකක් ඔයා හා වොකැබුලරි ඉගෙන ගන්න විදිහට හැමදාම එකතු වෙන වචන එක ටික ඉගෙන ගන්නවා. හ්ම් ඔයාලට එක්ස්ට්‍රා වෙන පොත් දෙකක් හම්බ වෙනවා ග්‍රැමර් වලට. අ, හ්ම් සහ කෝස් බුක් එකට ඒක ඔයාලට ඩුබායි වලින් ගන්න පුළුවන් නම් ගන්න නැත්නම් print out එකක් ගන්න. නැත්නම් ස්ක්‍රීන් එකේ යූස් කරන්න පුළුවන් නම් ඔයාලට ස්ක්‍රීන් එක තියාගෙන යූස් කරන්නත් පුළුවන්. ඕකේ? යා. අපේ ටොපික් එක තමයි neben setze mit wen. wen වේන් චුට්ටක් ඇදෙන්න ඕන. හොඳට මතක තියාගන්න වේන් ගොඩාක්ම මට දැනටත් මේ ජර්මනියෙත් හම්බ වෙන මගේ පන්ති වල ඉන්න ළමයිගේ එකම වැරද්ද තමයි මේ වේන් කියනකොට වන් කියලා කියනවා. වන් කියන එක කියනවා. හරිම වැරදි. ඕකේ? ඒක නිසා මේ ලෙසන් එක ඉගෙන ගනිද්දිම අපි පටන් ගනිමු මේක වේන්. වේන් කියන්නේ වේන් කියන එකට මීනින්ග්ස් දෙකක් තියෙනවා. when කියන එකයි if කියන එකයි. යා. ඉංග්‍රීසි වලින් ගත්තොත් when කියන එකයි if කියන එකයි. හරිද? සිංහලෙන් කිව්වොත් මම උදාහරණ වාක්‍යයක් වොත් ඔයා ආවොත් මම ඔයාට උයලා දෙන්න. මං ලෙඩ වුණොත් මං වැඩට යන්නේ නැහැ. තේරුණාද? අන්න ඒ වගේ තමයි මේකේ තේරුම. මං උදාහරණයක් විදිහට මං ඔයාලට මුලින්ම කියලා දෙන්න ඔයාලා මේක වරද්ද ගන්න තැනක්. වරද්ද ගන්න තැනක් කියන්නේ ගොඩාක් අය මෙන්න මේ පටලැවිල්ල ඇති කර ගන්නවා. වේන් කියලා මේක තියෙනවා. ප්‍රශ්න ලකුණක්. එතකොට ඒක එක එන්න එකයි තියෙන්නේ. හරිද? මේක අකුසටිව් වල ප්‍රශ්න වාක්‍ය තමයි මේක. අකුසටිව් වලින් ප්‍රශ්නයක් අහනකොට මෙන්න මෙතන අන්රූෆන් කියන verb එක. අන්රූෆන් කියන verb එකේ තේරුම මොකද්ද? කෝල් කර. කෝල් කරනවා. අන්රූෆන් දැන් මේක අහනකොට මේවා පුරුදු වෙන්න පුළුවන් වෙන්න ඕනේ. අන්රූෆන් කියන්නේ කෝල් කරනවා කියන එක. අන්රූෆන් කියන එක අකුසටිව් ක්‍රියාපදයක්. අපි ඉගෙන ගන්නවා ඒවා A2 එකෙත් ඉගෙන ගන්නවා. ඔක්කොම මේ අකුසටිව් ඒවා ඔක්කොම ආයෙමත් ඉගෙන ගන්නවා. අන්රූෆන් එක ඒක අකුසටිව් නිසා තමයි වේන් කියලා මේ ප්‍රශ්න වචනේ කවුද කාටද ඔයා කෝල් කරන්න කියලා හැදෙන්නේ. ඒ වගේම වන් කියන එකකුත් තියෙනවා. වන් කියන්නේ මොකද්ද? කවදද කොයි වෙලාවටද මේ සයිට් කාලය හා සම්බන්ධ ක්වෙස්චන් වර්ඩ් එක. හරිද? හැබැයි ඔය දෙකම නෙමෙයි අපි ඉගෙන ගන්නෙ. මෙන්න මේක. වේන්. වේන් මේක ඇවිල්ලා කොනෙක්ටෝ එකක්. කොනෙක්ටෝ කියන වචනේම චුට්ටක් ඇහෙනවනේ. කනෙක්ට් කරන එකක්. ඒ කියන්නේ සෙන්ටෙන්සස් දෙකක් කනෙක්ට් කරන්න තමයි අපි මේක යූස් කරන්නේ. මේකත් ඔයාලා ලියා ගන්නද? මේකත් ලියා ගන්න.
ඕකේ. මේ වේන් කියන්නේ අකුසටිව් ක්වෙස්චන් වර්ඩ් එක නේද? අකුසටිව් ෆ්‍රාග වෝට් එක ප්‍රශ්නයක් අහද්දී වන් කියන්නේත් ක්වෙස්චන් වර්ඩ් එකක්. හැබැයි ඒක කාලය හා සම්බන්ධ දෙකක්. කවදද, කීයටද කියන එක. මෙන්න මේ වේන් කියන්නේ කොනෙක්ටෝ එකක්. අපි මේක සෙන්ටෙන්සස් කනෙක්ට් කරන්න තමයි පාවිච්චි කරන්නේ. හරිද? හැමෝම ලියලා ඉවරයිනේ. අපි යමු උදාහරණ. මේකේ උදාහරණයක් අපි බලමු. හරි. ලියන්න එපා. මම ඔයාලට ලියා ගන්න වෙලාව දෙනවා. එතකොට ලියා ගන්න. මම කියලා දෙද්දි අහගෙන ඉන්න. Wen du kommst. ඔයා ආවොතින් koche ich für dich. මං ඔයාට උයන්නම්. එහෙමත් නැත්තම් wenn ich Zeit habe මට වෙලාව තිබුණොතින් sehe ich Film. මම ෆිල්ම්ස් බලනවා. තේරුණාද මේක? දැන් මේක අපිට වාක්‍ය දෙකක් මෙතන තියෙනවානේ. ඔයා එනවා මම ඔයාට උයනවා. අපි එවන් වල ඉගෙන ගත්තේ ඒ විදිහටනේ. දැන් අපි ඒක ඔයා ආවොතින් මං ඔයාට උයනවා. මේකෙදි මට වෙලාව තියෙනවා ich habe Zeit ich sehe Film කියලා තිබ්බේ. අපි දැන් මට වෙලාව තිබ්බොතින් මං ෆිල්ම්ස් බලනවා කියලා තමයි අපිට තියෙන්නේ. හරිද? උදාහරණයක් විදිහට අපි දැන් තව චුට්ටකින් ඉගෙන ගන්නවා මේ verbs තියෙන තැන් වේන් එක කොතනද මුලටද මැදටද කොහොමද ඔක්කොම ඉගෙන ගන්නවා. මේකත් ලියා ගන්න එක්සැම්පල් එක විදිහට ඔයාලා ළඟ පාට පෑන් තියෙනවා නම් රෙඩ් කලර් ඒ වගේ තියෙනවා නම් මේ මම ලියලා තියෙන විදිහටම ලියා ගන්න. ඕකේ? මේක ලියා ගන්නද? ඕකේ. good. yeah. අපි දැන් බලමු sentences දෙකක් අරගෙන. අපි ඉගෙන ගත්තනේ A1 වලදී ජර්මන් වල කොහොමත් verb එක තියෙන්නේ කොතනද? සාමාන්‍යයෙන් verb එක ක්‍රියාපදයේ කොතනද තියෙන්නේ? A1 වාක්‍යයක. මොන පොසිෂන් එක? දෙවෙනි පොසිෂන්. second දෙවෙනි තැන. position එක. දෙවෙනි තැන තියෙන්නේ verb එක නේද? verb එක හැමතිස්සෙම second position. ඔන්න බලන්න සාමාන්‍යම වාක්‍ය දෙකක්. Ich bin krank. මොකක්ද ich bin krank කියන්නේ? මට අසනීපයි. මට අසනීපයි මම ලෙඩ වෙලා. Ich gehe zum Arzt. මම මොකක්ද? ડોක්ටර් හම්බ වෙන්නේ. මම ડોක්ටර් ළඟට යනවා. මම ડોක්ටර් කාවට යනවා. දැන් කියන්නේ මම අසනීපයි මම ડોක්ටර් කාවට යනවා. දැන් අපි මේකෙන් කියන්න යන්නේ මොකද්ද? මම ලෙඩ වුණාම ડોක්ටර් කාවට යනවා. නේද? අන්න ඒක තමයි අපි කියන්න යන්නේ. දැන් අපි බලමු ඒක කොහොමද අපි කරන්නේ කියලා. හරිද? අපි දැන් කිව්වා ජර්මන් වලදී සාමාන්‍යයෙන් ක්‍රියාපදයේ තියෙන දෙවනි තැන කියලා නේ. අන්න හරි. මෙන්න බලන්න අපි වේන් එක දාලා ලියා ගන්න විදිහ. Ich gehe zum Arzt. මම ડોක්ටර් ගාවට යනවා. හැබැයි මොන වෙලාවටද යන්නේ? මම ලෙඩ වුණාම when I'm sick. එහෙම නැත්නම් if I'm sick. මම ලෙඩ වුණොතින් මම ડોක්ටර් ගාවට යනවා. ඔයාලා දැක්කද මේකේ අර ich gehe zum Arzt එක ඒ විදිහටම තියෙනවා. කිසි වෙනසක් වෙලා නැහැ නේ. verb එක second position එකේමයි. දැන් අර මේ වාක්‍ය දෙක ඉවර වෙනකොට වාක්‍යයක් ඉවර වෙනකොට අපි මේ පුන්ක්ට් එක ඩොට් එක තියලානේ සාමාන්‍යයෙන් ඉවර කරන්නේ නේ. හැබැයි ඔයාලට පේනවද මේ වාක්‍ය දෙක අතරට කොමා එකක් ඇවිල්ලා තියෙනවා. ඒක අනිවාර්යෙන් දාන්න ඕනේ. ඒ 2 වලදී එක්සෑම් මේ පේපර්ස් බලද්දී නම් අපි කොමා එක නැත්තම් ලොකුවට කරදර වෙන්නේ නැහැ. හැබැයි B1 වල ඉඳලා ඒවටත් ලකුණු අඩු වෙනවා. ඕකේ?
ඊට පස්සේ වේන් එකට කලින් කොමා එක තියෙනවා. මෙන්න මේ වේන් සත්ස් එකේ verb එක කොහෙද තියෙන්නේ? verb එක කොහෙද තියෙන්නේ? මෙන්න අන්තිමට. 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 එහෙමත් නැත්නම් අපි කියන එන්ඩා. තේරුණානේ? වේන් කියන එක යෙදෙන වාක්‍යයේ ක්‍රියාපදය අන්තිමට යනවා. පැහැදිලිද? වේන් එක තියෙන වාක්‍ය අනිවාර්යයෙන්ම ක්‍රියාපදය අගට යනවා. ඒ කියන්නේ ich gehe zum Arzt, wenn ich krank bin. මොන වෙලාවටද යන්නේ? නෝ මොනවා වුණොත්ද කියන හේතුව තියෙන වාක්‍යයේ ක්‍රියාපදය කොහෙද තියන්නේ? අන්තිම තැන. ඒකම අනිවාර්යෙන් මතක තියාගෙන ඉන්න ඕනේ. පැහැදිලිද? කමක් නැහැ. අපි මේකත් ලියාගමු. අපි තව එකකට යනවා ඊළඟට. මේක ලියා ගන්න. මම මේ කියන විදිහට පුළුවන් නම් අර පාට පෑන් හයිලයිටර්ස් තියෙනවා නම් මාක් කරගන්න. ඔයාලට ආයි වෙල එක බලනකොට ටක් ගාලා පේනවා ලෙසන් එක. හරියට තේරෙනවා. මිස් මේකේ වේන් කියන එක මුලටම આવතින් අපි දෙකම ඔව්, ගන්න. අපි ඒකට එනවා. ඕකේ සනුජා. තව දෙයක් ඔයාලගේ නෝට් එක ළඟ කොහේ හරි ස්ටා එකක් දාලා ලියා ගන්න. වේන් එක එන වාක්‍යයේ verb එක අගට යනවා කියන එක ලියා ගන්න කොහේ හරි. හරි. අපි දැන් මේක වේන් එක කොහෙටද දැම්මේ? මැදට. නේද? මම ලෙඩ වුණොත් මම ડોක්ටර් ගාවට යනවා. හරිද? ඊළඟට දැන් ඇහුවා සනූජා අපි වේන් මැදට දැම්මොත් කොහොමද කියලා. එන්න බලන්න වේන්. මොකද්ද වෙන්නේ? එක දෙයයි මම මතක තියාගන්න කියන්නේ. වේන් එන වාක්‍ය verb එක කොහෙද තියෙන්නේ? අග. ඕකේ? මෙන්න බලන්න වේන් මැද මුලට ආවොතින් වෙන දේ. අපි දන්නවනේ වේන් එන වාක්‍ය verb එක කොහොමත් අගින් තියෙන්නේ නේ. අන්න වේන් මුලට ආවොතින් වෙන්නේ ඒකෙත් කොහොමත් verb එක අගට යනවා. ඊළඟ සෙන්ටෙන්ස් එක අර කලින් සාමාන්‍ය විදිහට තිබිච්ච එකේ ලියන්න එපා චුට්ටක් ඉන්න. ඒකේ ක්‍රියාපදයෙන් තමයි වාක්‍ය පටන් ගන්නෙ. පැහැදිලිද? ඒ කියන්නේ කොනෙක්ටෝ එක මේ වේන් කියන කොනෙක්ටෝ එක මැද මේ මුලට ආව ගමන් වෙන්නේ මොකද්ද? ඒ වාක්‍ය ඉවර වෙන්නේ කොමා එකෙන් ඉවර වෙන්නේ verb එකෙන් අනිත් වාක්‍ය පටන් ගන්නෙ verb එකෙන්. පැහැදිලිද? ඒ දෙක අතරට කොමා එකක් එනවා. මේකත් ලියා ගන්න ඔතනම. හරිද? පැහැදිලිද? ඕකේ. දැන් ආයමත් සැරයක් කියනවා. වේන් එකෙන් පටන් ගත්තොතින් ඒ සෙන්ටෙන්ස් එක ඉවර වෙන්නේ verb එකෙන්
අනිත් සෙන්ටෙන්ස් එක පටන් ගන්නෙ verb එකෙන්. පළවෙනියට වෙන් මැදට આવොතින් පළවෙනියට තියෙන සෙන්ටෙන්ස් එක සාමාන්‍ය විදිහට තියෙනවා. එතකොට මොකද්ද? මේකට වෙන්නේ මේකේ වේන් එක තියෙන එකේ verb එක අගට යනවා. හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ මේ වාක්‍ය දෙක අතර හැමතිස්සෙම කොමා එකක් තියෙනවා. පැහැදිලිද? මම දැන් ඔයාලට වාක්‍යයක් දෙනවා. හොඳට බලන්න මේ දෙක. මොකක්ද? Ich habe Geld. මොකක්ද ඒකේ තේරුම? මට මුදල් තියෙනවා. මට සල්ලි සල්ලි මුදල් තියෙනවා. සල්ලි තියෙනවා. Ich kaufe ein Auto. මම කාර් එකක් මිලදී ගන්නවා. මම කාර් එකක් මිලදී ගන්නවා. දැන් අපි මොකද්ද කියන්න යන්නේ? මට සල්ලි තිබුණොත් මට සල්ලි තිබුණොත් මම මම කාර් එකක් ආහාරයක් ගෙනට ගන්නවා. ගන්නවා. අන්න හරි. එතකොට මොන වාක්‍යයටද මේ වේන් එක දාන්නේ අපි? මේකටද මේකටද? ම්? ෆස්ට් පළවෙනි එකට එක පළවෙනි එකට. ඇයි ඒ? මට පළවෙනි සල්ලි තිබුණොත්ින්. තිබුණොත් අපි try කරමුද දැන් වේන් මැදට දාලායි මුලට දාලායි මේක ලියන්න. බලන්න අර කලින් ලියපු sentence එක දිහා බලාගෙන try කරන්න බලන්න. වේන් එක මැදට සහ වේන් එක මුලට දෙවිදියටම ලියන්න. Okay. යා මල්කි කොහොමද ලිව්වේ? මේ වේන් එක මැදට දාලා ලියපු එක කියන්න මල්කි. Ich kaufe ein Auto, wenn ich Geld habe. Wenn ich Geld habe. යා නෙත්මිනි වේන් මුලට දාලා Wenn ich Geld habe, kaufe ich ein Auto. යා genau. හරියටම හරි. මේ විදිහට තමයි තියෙන්න ඕන. යා ඕකේ හරි නේද ඔයාලගේ සෙන්ටෙන්ස් එක? තව සෙන්ටෙන්ස් එකක් තියෙනවා. මෙන්න මේක. Ich habe Zeit. මොකක්ද ich habe Zeit කියන්නේ? මට වෙලාව තිබුණා. මට වෙලාව තියෙනවා. Ich komme zu dir. Ich komme zu dir කියන්නේ මම ඔයාගේ ගෙදර එනවා. ඒ කියන්නේ මම ඔයාලගේ ගෙදරට එනවා කියන එක. zu dir ඔයාගේ ප්ලේස් එකට එනවා. ඕකේ? මට වෙලාව තිබ්බොත් මං එන්නම් ඔයාගේ ප්ලේස් එකට. නේද? මං එන්නම් ඔයා එන්න තැනට කියන්න තමයි ඕනේ. මේකත් ලියන්න බලන්න දැන්. දෙවිදියටම වේන් මැදට සහ වේන් මුලට.
හරි. gut. මට දැන් කියන්න බලන්න ඉන්දු. මේක කොහොමද ලිව්වේ වේන් එක මැදට දාලා? Ich komme zu dir, wenn ich Zeit habe. wenn ich Zeit habe. Ja. මේක කොහොමද ලිව්වේ සනුජා වේන් එක මුලට දාලා? Wenn ich Zeit habe, komme ich zu dir. Genau. Richtig. Ja? Okay. දැන් වේන් එකේ verb positions කොහොමද වෙන්නේ මේ ටික දැක්කද? මේ ටික තේරුණාද? වේන් එක කියන්නේ මොකක්ද කියලා? ඇත්තටම මේක මේ ක්ලාස් එකේදී ඔයාලට recorded lesson එකක් විදිහට ලැබෙන lesson එකක්. හරිද? මම ඔයාලට පෙන්නන්නම් වෙබ්සයිට් එකේ ඒක තියෙනවා ඔයාලට මෙන්න බලන්න. වේන් කියන වීඩියෝ එක පේනවද? වේන් එක recorded lesson එකක් විදිහට ලැබෙනවා. ඒකට හේතුව තමයි මේ වේන් එක ගොඩක් තව දුරට තියෙන නිසා. example එකක් විදිහට මේ බලන්න. වේන් එක modal verbs આવොත් කොහොමද use කරන්නේ? හරිද? මේ වේ බලන්න. වේන් එක trend බාර verb આવොත් කොහොමද use කරන්නේ? වේන් එක participle perfect આવොත් කොහොමද use කරන්නේ? වේන් එක questions හදන්නේ කොහොමද? හරිද? මේ බලන්න. පේනවද ඔයාලට? ඊට පස්සේ ඔන්න ඔය විදිහට තියෙනවා. ඊටත් අමතරව අපි ක්ලාස් එකේදී ඔයාලට තව අපිට හම්බ වෙනවා පොතක්. ඒ කියන්නේ ක්ලාස් එකට එන හැමෝටම ඒ කියන්නේ ජර්මනියේ ඉන්න අයට නම් මම සජෙස්ට් කරන්නේ මේ පොත ගන්න කියලා. ගන්න බැරි ලංකාවේ ඉන්න හරි කොහේ හරි ඉන්න කෙනෙක් වෙන ඉන්නවා නම් මම මේ පොත ඔයාලට සජෙස්ට් කරන්නේ මේ ඒක ගන්න කියලා. ඒකට හේතුව තමයි ඒක අපි B1 එකටත් යූස් කරන පොතක්. හරිද? ඒ පොත මගේ ක්ලාස් ආවත් නැතත් කමන්නේ. ඔයාලා ගන්න ඒ පොත. මේකෙන් තමයි අපි ගොඩාක් ග්‍රැමර් ප්‍රැක්ටිස් කරන්නේ. මෙන්න මේ ග්‍රැමැටික් ඇක්ටිව් කියන පොත. හරිම හොඳ පොතක්. A1 to B1 හැම ග්‍රැමර් එකක්ම තියෙනවා. සහ මේ විදිහට මේ වේන් එක තියෙනවා. හරිද? මේ වේන් එක ඒකේ තියෙනවා. ඒකට මෙන්න මේ පේනවනේ මම මේ පෙන්නන ඔයාලට ඒකේ අදාළ දේවල්. හරිද? මේ වේන් එකත් එක්ක යූස් කරන විදිහනේ neben setzen mit wen weil das මේවා කරාට පස්සේ ඔයාලට මේ 112 පිටුවේ ඒක බලන්න පුළුවන්. ඒක කරන්න පුළුවන්. හරිද? අන්න ඒ විදිහට තමයි මේක තියෙන්නේ. ඕකේ? 112 page එක මම නිකන් ඔයාලට පෙන්නන්නම් ඒක. genau මෙන්න මේක. while when does මේ while එකට වෙනම recorded lesson එකක් එනවා when එකට වෙනම එකක් එනවා does වලට ඔයාලට වෙනම recorded lesson එකක් එනවා. ඒවා බැලුවට පස්සේ ඔයාලට පුළුවන් මේ activities කරන්න. එතකොට ඒකේ ඔයාලට කියනවා මම මෙන්න මෙතන මේ පොතේ මේ page එකේ තියෙන්නේ කියලා. එතකොට ඔයාලට ඒක කරන්න තියෙන්නේ. හරිද? පැහැදිලිද? ආ good. මම අද ඔයාලට අද මේ free session එකනේ සහ ඔයාලට තව බලන්න ඕන නම් මගේ recorded lessons YouTube එකේ තියෙනවා.
ඔයාලා බැලුවද? නෑ. YouTube එකේ තියෙනවා recorded lessons A1 A2 B1 B2 ඒ classes වලට ඔක්කොටම තියෙන recorded lessons. OLS ශ්‍රී ලංකා කියලා type කරලා යන්න. එතකොට ඔයාලට බලන්න පුළුවන්. හරිද? Yeah, good. අපි ඔයාලට දැන් ඔක්කොම ක්ලාස් එක පටන් ගන්න දවස් ඔක්කොම කෝඩිනේටර් මෙසේජ් එකක් දායි ඔයාලට. ඔයාලා මෙසේජ් එකක් දැම්මට පස්සේ කොහොමද ඔයාලා ක්ලාස් එකට එනවද කියලා. එතකොට ඉතුරු විස්තර ඔක්කොම හම්බ වෙයි. සහ වෙබ්සයිට් එකට රෙජිස්ටර් වෙන විදිය ඒ හැම එකක්ම ඔයාලට මෙසේජස් හම්බ වෙනවා. ඕකේ? යා? තව මොන හරි ඔයාලට අහන්න දේවල් තියනවද? මිස් යා? යා? මිස් මේ මම A1 එක්සෑම් ලිව්වේ නැහැනේ. A1 කරාට එක්සෑම් එක ලිව්වේ නැහැ. මට A2 එක මේ වගේ වෙද්දි ලියා ගන්න පුළුවන්ද? මේ අග වගේ වෙද්දි මේ වල පුළුවන්. පුළුවන් තිලෙන්නේ. ඒ කියන්නේ A2 exam එකනේ. ඔව් මං A1 එක පාස් කරලා A2 පටන් ගන්නද ඒකම කරන්න පටන් ගන්න නැත්නම් A1 එක්සෑම් ලියන්නද? මෙහෙමයි තිලෙන්නේ. ඔයාට ඇත්තටම ගෙවන එක ප්‍රශ්නයක් නැත්තම් එක්සෑම් එකට ප්‍රැක්ටිස් වෙන එක හොඳම හොඳ දෙයක්. මොකද එතකොට ඔයාලා බය ඇවිල්ලා ස්ට්‍රෙස් එක අරගෙන කොහොම හරි පාස් වෙන්න වැඩ කරනවානේ. හරිද? ඒක හොඳ දෙයක් තිලිනේ. එහෙම නැත්තම් ඔයාට ඒක හිතනවා නම් ඔයා කෙලින්ම A2 එක කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාට සම්මති විදියකට. හැබැයි ඔයා ක්ලාස් එකේ එක්සෑම් කරනවා නම් අනිවාර්යෙන් මට ඉන්ෆෝම් කරන්න ඕන. මොකද මම එතකොට ඔයා එක්ස්ට්‍රා අරගෙන ප්‍රැක්ටිස් කරනවා. යා? මතකද ඔයාගේ ක්ලාස් එකේ ඉන්දියා රවිඳු ඒ කට්ටිය ගීත්ම ඒක දෙන්න එක්සෑම් වෙනම ප්‍රැක්ටිස් කරා ක්ලාසස් දාගෙන. සහ ඔයා මට ඒක එතකොට කියන්න. එතකොට මං ඔයාට ජර්මන් එක අමතක වෙනවා නම් ඒක වෙන තියෙන එකකට හරි ආය අරගෙන එහෙම වැඩ කරන්න පුළුවන්. ඕකේ? මට ඒක කියන්න තිලෙන්නේ. මට මෙසේජ් එකක් දාන්නකෝ. අගම මගේ නම්බර් එක තියෙනවනේ. මට මෙසේජ් එකක් දාන්න. ඕකේ? යා සහ මං අර එවන් වල ලියන්න දුන්නේ ලෙටර්ස් 20ක් දුන්නනේ. ලිව්වේ නෑනේ ඔක්කොම. ඒවා ලියන්න ඕනේ. ඒක ටික ලියන්න ඕනේ. මොකද බලන්න මේ මං A1 group එකට දාලා ඇති රවිඳු එහෙම ලියපු රවිඳු උත්තර දාපුවා. ඒ රවිඳුගේ ආන්සර් එක ෂෝක්. හරි හොඳට ලියලා තිබ්බා. මිස්ටේක්ස් ගොඩාක් අඩුයි. ඒ ටික බලන්න ඕනනම් ඒ කියන්නේ ඒ ටික බලලා ඒව බලලා ලියන්න එපා. ඔයාලට අයිඩියා එකක් ගන්න ආයෙ එක සැරයක් ඒ ටික කියවලා ලියන්න පටන් ගන්න. ඕකේ? ඒ කියන්නේ මිස් A1 එක්සෑම් එකයි A2 එකයි සම්පූර්ණයෙන් වෙනස්ද? සම්පූර්ණයෙන් වෙනස් නෑ. A2 එක චුට්ටක් අමාරුයි. ටෙක්ස්ට් එහෙම කියවන්න තියෙන ඒවා ලොකු ටෙක්ස්ට් තියෙන්නේ කියවන්න. A1 එකේ මතකනේ ඔය එක්සෑම් ප්‍රෙපරේෂන් රෙකෝඩින් එක බැලුවනේ පේපර් ඩිස්කෂන් එක. ඒ රෙකෝඩින් එකේ එහෙම පේපර් එක කරගන්න පුළුවන් එකක් නේද? මේමයි ඉතින් ඔයාට A1 සර්ටිෆිකේට් එකට වැඩි A2 එක තියෙනවා නම් වටිනවා. පැහැදිලිනේ? හැබැයි හැමෝම දැන් ඔයාලා කවුරුණත් A1 එක්සෑම් නොකරා කියලා එක්සෑම් ප්‍රෙපරේෂන් නොකර ඉන්න එපා. එක්සෑම් ප්‍රෙපරේෂන් වලින් ගොඩක් දේවල් හැදෙනවා අපිට. දැන් A2 එකෙත් ඔයාලට තියෙනවා ලියුම් ලියන්න වෙනම මම A1 ළමයින්ට දීලා තියෙනවා ලියුම් වලට ලියුම් 20ක් එක ડોකියුමන්ට් එකක් නේ. ඒත් දැන් A2 වලත් එහෙම තියෙනවා. A2 වල තියෙන SMS එකක් ලියන්නයි ලෙටර් එකක් ලියන්නයි. ඔයාලට ඒවා ලියන්න ඕනි. හරිද? යා. තව මොන හරි අහන්න තියෙනවද ඔයාලට? මොන හරි ක්ලාස් එක සම්බන්ධව හෝ මොන හරි දෙයක් ගැන? මිස් මට පොඩි දෙයක් තියෙනවා. දැන් මම ඉන්ටිග්‍රේෂන් කෝස් එක මෙහෙ යන්න ස්ටාර්ට් කරලා ඒකේ අර මොඩියුල් එක දෙකට කඩලානේ තියෙන්නේ. A2.1 A2.2 දෙකක් විදියට නෙතන ඒකෙත් A2.1 එක මම ගියා ක්ලාසස්. නමුත් එහෙමම නැවතුණා. ඊට පස්සේ ආයෙ ඒවා ස්ටඩි කරලවත් මුකුත් නැහැ. එතකොට දැන් මගේ ප්‍රශ්නේ තිබුණේ මම A2 වලින්ම ආයෙ පටන් ගන්නවද නැත්නම් මට B1 වලට යන්න නොලෙජ් තියෙනවද කියලා මට අදහසක් නැහැ. ඕකේ. ඔයා කරේ A2.1 එක විතරයිද? සනුජා මේ A2 මම සජෙස්ට් කරන්නේ ඔයාට එතකොට ඒ 2.2 එකේ ග්‍රැමර් ටික මිස් වෙනවනේ. ග්‍රැමර් ඒ ටික ඒක නිසා සනුජා ඔයා කරනවා නම් හොඳයි. ඒකට හේතුව තමයි නැත්තම් අර මේ ජර්මන් වල ග්‍රැමර් එකකට එකක් කනෙක්ට් වෙලානේ තියෙන්නේ. B1 එකට ගියාම තමයි ඕක හරියට අමාරුව වැටෙන්නේ. මොකද A1 සහ A2. එතකොට ඔයාට මිස් වෙච්ච ග්‍රැමර් එක අර ඒක එනවා දිගටම. ඒකට B1 වලදිත් වදයක් වෙනවා B2 වලදිත් වදයක් වෙනවා නැත්නම් ඔයා හිතනවා නම් මට කොහෙන් හරි YouTube බලලා මම ඒක කවර් අප් කරගන්නවා කියලා ඔයාට B1 වලට යන්න පුළුවන්. ඕකේ?
Okay. Yeah? Yeah. Thank you. තව මොනවා හරි අහන්න තියෙනවද ඔයාලට? නෑ? ඕකේ. එහෙනම් මං හිතනවා අපි හැමෝම ක්ලාස් එකේදී හම්බ වෙයි කියලා. එහෙනම් ක්ලාස් එකේදී හම්බ වෙමු. ඕකේ? චිස්. Cheers. අපි ක්ලාස් එක next week පටන් ගන්නවා. next week Saturday ක්ලාස් එක තියෙනවා. මොකද අවුරුද්ද weekend එකේ මං 11 එන්නේනේ. 11 නම් ප්‍රශ්නයක් නෑනේ ක්ලාස් එක 11 කරන්න පුළුවන්. ලංකාවෙත් නෙමෙයිනේ ගොඩක් අය ඉන්නේ. අපි කරමු. හරිද? මැඩම් මේ සොරි මේ දැන් ස්කූල් වැකේෂන් එනවනේ මෙහෙ. එතකොටත් ක්ලාසස් කන්ටිනියු වෙනවද සැටර්ඩේ? ඔයා ඉන්නේ බුන්ඩස්ලන්ඩ් එක මොකද්ද ඉන්දු? බාටන් වුට්සන්බර්ග්. බාඩන් විටන්බර්ග්. කොයි කාලෙද? ඒ කියන්නේ සමර් වැකේෂන් එකද ඔයා කියන්නේ? නෑ දැන් ඕස්ටර් ෆේරියන් එනවා. ඕස්ට්‍රේලියාවෙන් එන්නේ. වෙනස්නේ. බාඩන් විටන්බර්ග් කවදද තියෙන අපිට වැඩි වෙනස් ඔයාලගේ වැකේෂන් එක? next 2 weeks. next 2 weeks. හරි. 32 wait. Saturday එක තියෙනවා. ඔයාට classes දෙකකට absent වෙන්න පුළුවන් ඉන්නේ. හරිද? එතකොට ඒ weeks දෙක ඔයාට නැවිත් ඕනනම් recordings බලන්න පුළුවන්. හරිද? second week එක පුළුවන් first week එකේ අර ඊස්ටර් දවස සැටර්ඩේ ඔව් තියෙනවද? Saturday එක තියෙනවා. තියෙනවා class එක තියෙනවා. but ඔයාට ඒකේ මේ recording එක බලන්න පුළුවන් ඉන්නේ. හරි. Okay? Okay, thank you miss. welcome. Okay. ඔයාලට කාට හරි දැන් join වෙන්න ඔයා join වෙනවා නම් coordinator ට message එකක් දාන්න. coordinator ගේ number එක තියෙනවනේ ඔයාලා ගාව නේද? OLS number එකට message එකක් දාන්න. එතකොට ඔයාලව group එකට add කරලා එයා ඉතුරු ටික කරන්න ඕනේව ටික කියලා දෙයි. Okay? Yeah. Okay. Tschüss. Tschüss. Cheers. Tschüss. Oh, sorry.